හලෝ සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ 2026 පොසොන් පොහොය දවසේ. මමයි හස්බන්ඩ්යි කවුරුවත් යන්න අකමැතිම තැනකට තමයි මේ යන ගමන් ඉන්නේ. බලන්නකෝ අපි කොහෙටද ගියේ කියලා. අපි ගියේ මෙන්න මෙතනට. වෙලෝස් ආයතනය සහ ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් හොස්පිටල් එකෙන් සංවිධානය කරලා තිබ්බ හරි අපූරු කුණ්ඩ දන්සලකට තමයි මම ආවේ. ජීවිතේ ප්‍රථම වතාවට තමයි මම කොණ්ඩ පරිත්‍යාග කරන්න හරි ආසාවෙන් ආවේ. චූටි කාලේ ඉඳලා ආසාව තිබ්බත් ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒ වුණාට පොසොන් පොය දවසේ ඒ ආසාව ඉෂ්ට කරගත්තා. මට හරිම සතුටුයි. ලබන සතිය වගේ අදත් පුළුවන් කිව්වා. පුළුවන් වල වෙලාව තිබ්බ කියන්න. අලුත් කොණ්ඩයක් හදලා දෙන්න එකක් හදලා දෙන්න. ඔයාලා කරන මේ පරිත්‍යාගයේ තුලින් අපිට හැකි වෙනවා එයාලට සුදුසු වගේ කොණ්ඩයක් හදලා දෙන්න. ඔයාලා හැමෝම ඉතා ආදරෙන් අපි පිළිගන්නවා ඉන්දිරා පිළිකා බාලය වෙත. ශ්‍රී ලංකාව තුළ දිනකට අලුතින් පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගැනෙන අතර ඉන් වැඩි පිරිසක් කාන්තාවන් මේ. ශ්‍රී ලංකා ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ජාතික පිළිකා මර්ධන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය දත්ත පෙන්වා දෙන්නේ. පියයුරු මුඛ පෙනහළු හා ගැප්පෙළ පිළිකා මෙරට බහුලව වාර්තා වන බවයි. මෙමගින් කාන්තා පාර්ශවයේ මුහුණ දෙන ඉතා ප්‍රබලම දුක්ඛිත තත්ත්වයක් වන්නේ ප්‍රතිකාරවල අතුරු ප්‍රතිඵලයක් ලෙස කොණ්ඩේ යෑමයි. පුරුෂ පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයේ එමගින් සමාජයට මුහුණ දීමට ඇති ලැජ්ජාව, බය සමග සමාජයෙන් ඈත්වීම, මානසිකව බිඳවැටීම, හුදකලාව සිටීමත් නිසා තව තවත් රෝගී තත්ත්වය ඉහළ යාමක් සිදුවේ. ළමා පිළිකා යනු අවුරුදු 15ට අඩු දරුවන් අතර හටගන්නා අසාමාන්‍ය ශෛල වර්ධනයන්ය. වැඩිහිටියන් මෙන් නොව මේවා බොහෝ විට ජානමය වෙනස්කම් නිසා හටගනී. කල්තියා හඳුනා ගැනීමෙන් 70%ක් පමණ සාර්ථකව නිට්ටාවටම සුව කළ හැකිය. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව අලුතින් ළමා පිළිකා රෝගීන් 917 අතර ප්‍රමාණයක් හඳුනා ගැනේ. බහුලවම වාර්තා වන්නේ ලියුකේමියාව වන අතර වසා ග්‍රන්ථි, මොළය, අස්ථි හා වකුගඩු ආශ්‍රිත පිළිකාද සුලභය. ඖෂධ මගින් පිළිකාව ටික කාලයකට හෝ සුව කළ හැකි නමුත් බිඳුණු හදවතකට යළිත් නැගී සිටීමට ශක්තියක් වෙන්න පුළුවන් තවත් එක් අවස්ථාවක් තමයි කොණ්ඩේ පරිත්‍යාග කිරීම කියලා කියන්නේ. ජීවිතයේ යම් තැනකදී අපිට තේරෙනවා නැත්නම් තේරුම් ගන්න සිද්ධ වෙනවා. නිරෝගීකම තමයි අපිට තියෙන උතුම්ම ධනය කියලා. ආසාවෙන් රැක බලාගත් කොණ්ඩයක් පරිත්‍යාග කිරීම තරම් සතුටක් තවත් නැහැ. ඇවිලෙන පුංචි හිතක් නිවන්න, සතුටු කරන්න, නැවතත් පෙර ලෙසටම එනතෙක් රැඳිලා ඉන්න. මහ ලොකු උදව්වක් වෙයි මෙම ක්‍රියාවලියෙන්. මේකෙන් උපදෙස් අරන් තියෙන්නේ මේ පේරාදෙනී බොට්නිකල් ගාඩන් එකේ තමයි මේක හදන්න උපදෙස් ගත්තේ. මෙතන අර කොම් හතරේ ආගම් හතරේම ස්ටේචුස් තියෙනවා. ඉතින් අර දෙමාපියන්ට මේ හවසට ඇවිල්ලා ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ අදහන ආගම අදහන මේ වගේ දේවල් වලට ඊට අමතරව හැමදාම 4 ඉඳන් 6 වෙනකන් රිලැක්සේෂන් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා.
ඊට පස්සේ අපි එක්කගෙන ගියා මේ ලස්සන පරිසරය බලන්න. අපි ඒ ලස්සන පරිසරයේ සතුට අත්විඳට මෙතනට එන හැම රෝගියෙක්ම ඒ සතුට අත්විඳින්නේ නැහැ. මානසිකව වගේම කායිකව එයාලා ඇද වැටිලා ඉන්නේ. කොච්චර දුකකින් ඉන්නවද මෙතනට එන හැම රෝගියෙක්ම. තමන්ගේ ජීවිතය අනිශ්චිතයි නේද කියලා දැනෙනකොට ඒ එන හැඟීම කොච්චරනම් දරා ගන්න බැරි වෙන්නේ නැද්ද? ඊට පස්සේ අපිව එක්කගෙන ගියා චූටි බබාලට වෙන් වෙලා තිබ්බ ප්ලේ ඒරියා එකක් බලන්න. එතන චූටි බබාලට වෙන් වෙච්ච පොත් තිබ්බා, සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු තිබ්බා. එතනත් බලාගෙන අපි එක්කගෙන ගියා චූටි බබාලට තිබ්බ රූම් එකක් බලන්න. කොණ්ඩේ කපන්න කලින් ඒක මොන වගේ කොණ්ඩයක්ද කියලා බලන්න එපේ. කලින් වීඩියෝ ක්ලිප් එකේ තිබ්බේ ඒ කොණ්ඩය බලන විදිය තමයි. ඊට පස්සේ ඒ දේත් කරගෙන යාවා කොණ්ඩේ කපන්න. අපි කරන මේ පුංචි එක් පරිත්‍යාගයෙන් ඔවුන්ගේ ජීවිත දිනපොත සතුටින් ලියවේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තවත් මේ වගේ ජීවිතයක් සතුටු කරන්න ආසාවෙන් දෙවරක් නොසිතා යන්න මහරගම් පිළිකා රෝහලට සෑම මාසකම අවසන් සතියේ බදාදා තමන් ආදරෙන් ආසාවෙන් රැකගන්න තමන්ගේ කොණ්ඩේ පරිත්‍යාග කරන්න. ඊට පස්සේ පරිත්‍යාග කරපු කොණ්ඩය තමන්ගේ හෙයා ටයිප් එකට අනුව බොක්සස් වෙන් කරලා තිබ්බා. ඒක බොක්ස් එකකට දාලා දැන් මේ ගෙදර යන ගමන. ඉතින් අපිට මෙන්න මේ දේවල් එතනදී හම්බ වුණා. වේදනාවෙන් පෙළෙන අහිංසක පිළිකා රෝගීන් සියලුම දෙනාට ඉක්මනින්ම නිරෝගීභාවය ලැබේවා.